ඔන්න මේ වීඩියෝ එක කීල්ස් ආයතනය විසින් 2026 පෙබරවාරි මාසය සඳහා කැඳවා ඇති නවතම රැකියා බැරිතු 20ක් සම්බන්ධවයි. ඉතින් මේවට අවශ්‍ය කරන රික්වයර්මන්ට්ස් මොනවාද කියලා දැන් අපි බලමු. ඉතින් මුලින්ම තියෙනවා ඩිපාර්ට්මන්ට් සුපර්වයිසර් දෙපාර්තමේන්තු සුපරීක්ෂක. ඉතින් මෙතනදී යාලා බලාපොරොත්තු වෙන්නේ ඔයාට අපොස උසස් පෙළ සමත් ඒ වගේම පිළිගත් අධ්‍යාපන ආයතනයක වසරකට වැඩි අධ්‍යාපන සුදුසුකමක් හෝ වසරකට වැඩි එක්ස්පීරියන්ස් එකක් තියෙන්න ඕනේ. එහෙමත් නැත්නම් පිළිගත් ආයතනයක උපාධියක් හදාරා සම්පූර්ණ කරන රැකියා අපේක්ෂකයින්ටත් ඔන්න පුළුවන්. වයස අවුරුදු 23ට වැඩි අයෙක්ටත් පුළුවන්. ඒ වගේම මනා පිරිස් කළමනාකරන හැකියාවක් තියෙනවා නම් ඔන්න අදම ඇප්ලයි කරන්න. ඉහළ වැටුපක්, අභ්‍යන්තර උසස් වීම, රැකියා සුරක්ෂිතභාවය වගේ දේවල් ඔයාට හිමි වෙනවා. ඉතින් ඊළඟ වේකන්සි එක තියෙන්නේ කඩවත වෙයාහවුස් ඇසිස්ටන්ට් ගබඩා සහායක. ඉතින් මෙතනදී එයාලා මෙන්ෂන් කරන්නේ මොකක්ද? ඉතින් මෙතනදී 10 වසර හෝ අපස සාමාන්‍ය පෙළ සමත් වුණාම ඇති කණ්ඩායමක් ලෙස වැඩ කිරීමේ හැකියාව, වාචික හෝ ලිඛිත sannivedana ප්‍රවීණතාව, ඒ වගේම අවම අධීක්ෂණයක් යටතේ නියමිත රාජකාරී කරන්න ඕන හැකියාව තියෙනවා නම් ඇප්ලයි කරන්න පුළුවන්. දිවා ආහාරය, නිල ඇඳුම්, දිරිදීමනා, නවාතැන් පහසුකම් වගේ දේවල් ඔයාට යාළගෙන් හිමි වෙනවා. ඉතින් ඊළඟ වේකන්සි එක වෙන්නේ මුදල් අය කැමි කාන්තා පිරිමි දෙගොල්ලන්ටම පුළුවන්. ඉතින් කැෂියර් මොනවාද අවශ්‍ය වෙන්නේ? අවුරුදු 18ත් 30ත් අතර වෙන්න ඕනේ. අපොස උසස් පෙළ කියන්නේ A level වලට පෙනී ඉඳලා තියෙන්න ඕනේ. ඊළඟ වේකන්සි එක වෙන්නේ කැෂියර්මයි. ඒක ජායල තමයි available වෙන්නේ. ඊළඟට පාරිභෝගික සේවා සහායක කාන්තා පිරිමි, ඒකත් ජායල තමයි available තියෙන්නේ. ඉතින් අවුරුදු 18ත් 26ත් අතර කෙනෙක් නම්, ඒ වගේම සාමාන්‍ය පෙළ O level පෙනී සිටපු කෙනෙක් නම් ඔන්න පුළුවන්. ඒ වගේම තමයි ඉහළ වැටුපක් හිමි වෙනවා. රැකියාවට අමතරව වෘත්තීමය පුහුණුවක් සමග NVQ level 4 සහතිකයක් හිමි වෙනවා. නොමිලේ නවාතැන් පහසුකම්, නිල ඇඳුම් සහ පාවාහන් හිමි වෙනවා. අභ්‍යන්තර උසස් වීම සහ තවත් ප්‍රතිලාභ රැසක් ඔයාට හිමි වෙනවා මේ රැකියාව ඔස්සේ. ඊළඟ වේකන්සි එකත් පාරිභෝගික සේවා සහායක මත්තේ ගොඩ. ඊළඟට මුදල් අය කැමි අපි කලින් කතා කරා. ඒ වගේම පාරිභෝගික සේවා සහායක රාජකීය available. ඒ වගේම කැෂියර් යුනියන් පෙදෙස ඒකත් available. ඒ වගේම රාජකීය, ඒ වගේම හෝකන්දරත් available පාරිභෝගික සේවා සහායක. ඒ වගේම බත්තර මුල්ල available. ඒ වගේම කඩවත available. ඉතින් මේ අතරතුර තියෙනවන මුදල් අය කැමි කොහුවලත් available. ඊළඟට මත්තේගොඩ මුදල් අය කැමි වේකන්සි එකක් තියෙනවා. ඔන්න ඊළඟට තියෙනවා ඩිපාර්ට්මන්ට් සුපර්වයිසර් වත්තල. ඒක ගැනත් අපි කලින් කතා කරා. ඇතුළට ගිහින් මම වර ඩිස්කස් කරපුවා නැවත නැවත කියන්නේ. එහෙම වුණොත් වගේ ටයිම් එක අපරාධයි. ඊළඟට තියෙන්නේ ගම්පහ available. ඒ වගේම කැන්ඩි available. ඒ වගේම නිගම්බු available. මෙන්න මේ ඩිපාර්ට්මන්ට් සුපර්වයිසර් කියන රැකියා තනතුර සඳහා. ඉතින් අද වීඩියෝ එකෙන් මම ඔයාලට අරගෙන ආවේ කීල්ස් ආයතනයේ විසින් අලුතින්ම කැඳවලා තියෙන රැකියා බැරිතු 20ක් සම්බන්ධව. ඉතින් වීඩියෝ එක වැදගත් වුණා නම් ඔයාගේ යාළුවන්ට ෂෙයා කරන්න. ඒ වගේම ලයික් එකක් දාන්න. මේ වගේ අප්ඩේට්ස් ඕන නම් latest of SL YouTube channel එක අමතක නොකර subscribe කරලා තියාගන්න.